guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් මගේ YouTube channel එකත් එක්ක එකතු කරගන්නවා. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ BMI CH එකට. ඉතින් අද මගේ convocation day එක. ඉතින් අද හවස session එක තමයි මට තියෙන්නේ. ඉතින් ඔන්න ආපු ගමම මල්බෝකි එකකුත් ලැබුණා මට. ඉතින් මෙතන ඇවිල්ලා ඉන්න ගොඩාක් අය හවස session එකට ඉන්න ළමයි. ඉතින් මම ආපු ගමම කරේ මගේ ක්ලොක් එක අරගත්තු එක. ඉතින් තව වෙලාව තියෙනවා අපේ සෙෂන් එක පටන් ගන්න. ඉතින් උදේ වරුවේ එක සෙෂන් එකක් තියෙනවා. ඊට පස්සේ තව සෙෂන් එකක් හවස් වරුවේ තියෙනවා. ඉතින් අපේ සෙෂන් එක පටන් ගන්න තව වෙලාව තියෙන නිසා මම චුට්ටක් ඇවිදින්න ආවා. ඉතින් අපේ කන්වොකේෂන් එක තිබුණේ 2025 ඔක්තෝබර් 27 වෙනිදා. ඉතින් මම vlog එකක් ඔයාලට අරගෙන එන්නේ ඉන්දියේ මීට කලින්. ඒ වුණාට මට අරගෙන එන්න බැරි වුණා. ඔන්න ඉතින් උදේ සෙෂන් එක ඉවර වුණා. ඊට පස්සේ අපේ සෙෂන් එක පටන් ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඔයාලා IMBS කැම්පස් එක ගැන දන්නව ඇති. ඉතින් මමත් මේ කැම්පස් එක ගැන ඒ වගේම මම කරපු ඩිප්ලෝමා එක ගැන දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්. ඉතින් මම වීඩියෝ එක ඉස්සරහදී මේ දේවල් ගැන තව විස්තර ඔයාලට අරගෙන එන්නම්. සෙෂන් එක පටන් ගන්න කලින් ඔන්න ඉතින් අපි පල්ලෙහාට ආවා. පල්ලෙහා ඉඳලා පේලියක් හැදිලා පෙරහැරකින් තමයි අපිව හෝල් එක ඇතුළට එක්කගෙන යන්නේ. ඔන්න ඉතින් මගේ යාළුවත් ඉන්නවා මාත් එක්ක. ඉතින් අද හවස සෙෂන් එකටත් ළමයි 700ක් විතර ඉන්නවා. ඉතින් දැන් වෙලාව 1ට විතර ඇති. ඊට පස්සේ අපි පේලියක් හැදිලා පෙරහැරකින් මෙන්න මේ විදියට තමයි හෝල් එක ඇතුළට එක්කගෙන ආවේ. ඉතින් සෙෂන් එකට ඉන්න ළමයි හැමෝටම සීට් නම්බර් එකක් දීලා තමයි තියෙන්නේ. ඉතින් අපි හෝල් එක ඇතුළට ගිහිල්ලා Tamanට අදාළ වෙන සීට් එකෙන් තමයි ඉඳ ගන්න ඕනි. හරි, මම දැන් ඔයාලට කියන්නම් මම කරපු ඩිප්ලෝමා එක සහ IMBS කැම්පස් එකකින් ඔයාලට කරන්න පුළුවන් ඩිප්ලෝමා ගැන. මම කරේ HRM එහෙම නැත්නම් Human Resource Management ඩිප්ලෝමා එකක්. ඉතින් මේක ඩියුරේෂන් එක 1 year. ඉතින් assignment, exam, projects මේ හැම දෙයකින්ම පස්සේ මේ හැම දෙයක්ම සාර්ථකව කරගත්තට පස්සේ තමයි අපිට මේ විදියට කන්වොකේෂන් එකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඩිප්ලෝමා එකෙන් පස්සේ ඔයා කැමති නම් ඩිග්‍රී ලෙවල් එක තෙක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩිප්ලෝමා එකට අමතරව ඔයාලට මේ කැම්පස් එකකින් psychology and counseling, information technology, business management, English වගේ ඩිප්ලෝමාස් හදාරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ ඩිප්ලෝමා සහ ඩිග්‍රී ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් IMBS කැම්පස් එකේ වෙබ්සයිට් එකෙන් සහ FB page එකෙන්. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ ආරාධිත අමුත්තන් සහ ලෙක්චර්ස්ලා පිළිගන්න ආකාරය. ඉතින් අද දවසේ මේ පැවැත්වෙන්නේ IMBS කැම්පස් එකේ 19 වෙනි කන්වොකේෂන් එක. ඉතින් ඔන්න දැන් අපි මෙච්චර වෙලා පුණුපුණා බලාගෙන ඉඳපු අවස්ථාව උදා වෙන්න තමයි හදන්නේ. Today the spotlight definitely belongs to you as we commemorate this Anjali Kausalya.
ඔන්න මමත් මගේ ඩිප්ලෝමා එක අරගත්තා. ඉතින් ගොඩාක් සතුටුයි. අවුරුද්දක මහන්සියේ ප්‍රතිඵල තමයි මේ. ඉතින් මේ ගමන එන්න මට උදව් කරපු අම්මා තාත්තා ඇතුළු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හවස 3:04 විතර වෙද්දී අපේ සෙෂන් එකත් ඉවර වුණා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම අවුරුද්දක් තිස්සේ ආසාවෙන් බලාගෙන ඉඳපු මගේ ලස්සන දවස අවසන් වුණේ. ඊට පස්සේ අපි ආවේ ෆොටෝස් ගන්න. ඉතින් මම විශ් කරනවා ඔයාලටත් ඔයාලගේ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම ඒ විදියට ඉෂ්ට වෙන්න කියලා. එහෙනම් ඉතින් තවත් දවසක අලුත් vlog එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.